අපි දැන් අවිල්ලා ඉන්නේ තැනට. ඔයාලට පේන ඇති පිළිපස්සා. කෝකේ කොහේ යනවද කියන්න දන්නේ. මේ හරි ගඳයි මේ අර මාළු ගඳ සිරි ගඳ එන්නේ. බයි කියන්නේ. අපි නැව් යනවා. අපි සෑහෙන දුරක් ආවා. අපි ආවේ දෙගදරින් එකට විතරනේ. දැන් වෙලාව 4යි. පැය 3කට විතර අසන්න කාලයක් වාහනේ ආව මෙතනට. ඉස්සෙල්ලාම යන බෝට්ටු ගමන හින්දා වමන යන්න එහෙම තියනවනේ. ඒ හින්දා මම මේ බෑග් එකේ දාගෙන ආවා. බඩු ටික. මේ බඩු ටික තමයි දැන් මේකෙන් ගන්නෙ. ඉතින් මේ බෝට්ටුවක යන්න එක්කෙනෙකුට කොරියාවේ සල්ලි වලින් මාන්න 11ක මුදලක් තමයි ගෙවන්න උනේ. හරි හරි. අම්බෝ. අපි ආවා අපේ නැවට. අපේ පොඩි නැවට. මේ වගේ නමක් තමයි අපි දැන් මේ ඉන්නේ. එනවා. මේක නැතිලියක් නෑ මේක ඇතුලේ මේ ටොයිලට් එකක් තියෙනවා. බලන්නකෝ අහස. අස්සන. මේ අපිත් එක්ක අනිත් එක්කෙනා යා හරි හොඳයි. 요 요런 시대 අපි දන්නේ නැහැ බලන්න. මොකද කරන්න කියන්නේ. ඔයාට මේ ජීවිතේ මම ආවට පස්සේ තමයි අත්දැකීම් ගන්න හම්බුනේ. තේරෙනවද? අනේ යාර හොඳට හිතා ගන්න තියෙන එක වෙද්දක් පුරවගෙන. අපි දැන් නැවෙන්නේ. අපේ ආලෝ කට්ටිය ආවා. බඩගිනි අපි කනවා කියලා ආවේ කෑවේ නෑ. මම කන්නත් එපා වුණා මමනේ ආවේ කියලා. දැන් බඩගිනි. මේ කොස්තට වගේ හදියට සම්බුහාම කොස්තට සම්බලා වගේ රසයි හැබැයි
අයියට හරි ගස්සන්නලු එයා වැගෙන බැයිලු යාට අම්මෝ අනේ නාජුගේ ඔන්න අපේ යමට මාළු එක්ක වුණා 우사 아예 바닥을 내려갖고 그것을 까딱까딱 해라 그냥 바닥이야. 쏨뱅이 비싸? අයියෝ ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඔන්න අපි බෝට්ටේදී කන කෑම යාළුවනේ මොනවද තියෙන්නේ කිම්චි තියෙනවා මං කන්නේ සෝසේජස් නම් තියෙනවා කනවා ඊට පස්සේ මාළු වගේ දෙයක් තියෙනවා මොනවද මේ මොනවද දන්නේ අපි කාලම් බලමු සුවඳයි මේ කෑම කොහොමද සුවඳ රස කෙසේද සුවඳ තියෙනවා ඕකේ දාලානේ බාවන මේක රසයි මේක සෝස් දාලා ලංකාවේදී නම් අර බෝට්ටු කෑම කියනකොට බත් මුලක් එහෙම මැදගෙන යන්නේ. ඔය ආවේදී එහෙම තමයි. යාළුවනේ අපි දැන් ඉන්නේ මේ නැවේ කාමරය ඇතුලේ. ඒක ගොඩක් පොඩි. පොඩි නෑනේ. අපි දෙන්න මේ ඉඳගෙන ඉන්නවා. මාළු අල්ලන්න ආවට මාළු මේ අපි දැන් ගියපු තුනේම හිටියේ නෑ නේ දැන් තුනකට ගියා තුනේම හිටියේ නෑ ඒ කියන්නේ මුහුදේ තැන් වලට ගියා තුන් පාරක් ඒ ගියාට හිටියේ නෑ පොඩි පොඩි මාළු තමයි අහුනේ ඊට පස්සේ දැන් තව තැනකට යන්න තමයි යන්නේ අපිට වෙලාව දීලා තියෙන්නේ නෑ 12:00 12:00 කොහොමද මේ වෙලාවක් දීලා තියෙනවා දැන් වෙලාව 9:00යි ෆ්‍රිජ් එකක් තියෙනවා මේක ඇතුලේ AC එකක් තියෙනවා මේකෙන් එළිය බලපුවාම අපිට මුහුද තමයි පේන්නේ මේකක් ඇතුලේ දවසම ඉඳලා හිතන්නකො මේ උදේ නැගිටලා එළිය බලනකොට සැරලෙන් සාවිකර මුහුද තියෙන තියෙන අපේ ජැකට්ස් තනින් පේන්නේ අර අපේ නැවේ කපිතාන්ගේ the captain ගේ මොකද හිතන්නේ මාරු නිදිවද යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ හරියට ගොඩබිමක් තියෙන්නේ අපිට මේ මාළු හිටියේ නෑනේ කොහොමවත් අල්ලන්න ඒ නවත්තපු තැන් තුනේම හිටියේ නෑ ඊට පස්සේ අපි ආවා මෙතනට මේ අපේ මේ කපිතාන් යාළුවනේ අපේ එක මේ එයා දඟලනවා එයා තමයි අහුවෙලා තියෙන්නේ යාට අපේ මාළු පළදාව උච්චර තමයි
යාළුවනේ අපිට ඉතින් මාළු ගොඩාක් හම්බුනේ නෑ. පොඩි පොඩි මාළු ටිකක් තමා එදා හම්බ වුණේ. ඉතින් මෙතනින් එහාට ඔය සංවේදී කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටිය බලන්න එපා කියලා මං කියනවා. මොකද ගොඩක් කට්ටිය අකමැති වෙයි මෙතනින් එහාට තියෙන ටික බලන්න. ඉතින් ඒ හින්දා ඒ කට්ටිය නොබලුවට කමන්නේ ස්කිප් කරලා එතනින් එහාට වීඩියෝ එක බලන්න කියලා ඉල්ලනවා. ඔන්න ඉතින් දැන් මේ අල්ලපු මාළු ටික මෙයාලා එවලම සුද්ධ කරලා අම්මුයෙන්ම කෑමට ගන්න තමා මේ ලෑස්ති වෙන්නේ. 한번 와봐. 저희 젓가락. 장난 아니다, 짜. 좀 센다. 맛있다. 아, 된장 맛있네. 요요요 참. 드시 요 소가 드시.
ඔන්න ඉතින් රෑ 12:00 වෙනකොට අපි ආපහු ආවා. ඉතින් ওই විදිහට තමයි අපේ මේ ගමන නිමා වුණේ. ඉතින් අදට ගිහින් එන්නම් ආයෙත් වීඩියෝ එකක් අරගෙන. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.